දවසක් ඉතින් ජ්‍යොතිෂයට අනුව අපි කතා කරන්න යන්නේ කවුද මේ සෙනසුරු කියන ග්‍රහයා. එතකොට අපේ සමාජයේ ගොඩාක් තියෙනවා සෙනසුරුගේ අපලය, සෙනසුරුගේ ඒ රාෂ්ටකය අපි කතාවට කියනවනේ සෙනසුරා වැහිලා සෙනසුරු අපලය. ඉතින් හෙනහුරා කියා මේක තමයි අපිට ඉන්න හෙනහුරා. එහෙම මේ හෙනහුරා ඉතින් කාලයක් එක්ක අපේ සමාජයේ ආදීනව කාලයත් එක්ක මේ ජ්‍යොතිෂය සමග බැඳිලා එන මහා බලවත් ග්‍රහයෙක්. අපි බලමු ජ්‍යොතිෂයට අනුව රුගේ අපලය මොකක්ද කියන එක, සෙනසුරුට මොනවද කරන්න පුළුවන් මනුස්සයට කියන එක අපි හොයලා බලමු. මේ ජ්‍යොතිෂයේදී සෙනසුරු කියන්නේ ජජ් of the karma. ඒ කියන්නේ කර්මයේ විනිසුරුවරයා. එතකොට මෙයා කරන්නේ විනිශ්චය කරන එක මනුස්සයන්ව. ඉතින් මේ සෙනසුරා ලැබුවට පස්සේ ගොඩාක් මනුස්සයන්ට දිට්ඨ ධම්ම වේදනීය ලෙස මොනියම් දෙයක් කරත් ඒක ඒ වෙලේම වගේ පරිසම් දෙනවා. මේ සෙනසුරු ලැබුවට පස්සේ අධාර්මිකව ජීවත් වෙන කට්ටිය නැත්තටම නැති කරනවා. ඉතින් වැරදි කරලා ජීවත් වෙන මිනිස්සුන්ට අච්චු දෙන එක තමයි සරලව මේ සෙනසුරු කරන්නේ. ඇත්තට මේ සෙනසුරු කියන්නේ තමාගේ කර්මය, අතීත කර්මය නියෝජනය කරන ග්‍රහයෙක්. ඉතින් ඇත්තටම මිනිස්යන් පෙර කරපු ආත්මවල පව් බලවත් වෙලා මෙන්න මේ කියන ග්‍රහයාගේ පිහිටීම අනුව ඒක වැඩි කරනවා. ඒ අතීත කර්මය, ඒ ප්‍රතිඵල, වර්තමානයේ ප්‍රතිඵල ඉක්මනින්ම ෂණිකව පරිසම් දෙනවා. ඔයාව නැත්තරම නැති කරලා දාන්න පුළුවන් මේ කියන සෙනසුරුගේ. මේකදී ඇත්තටම කරන්නේ මේ සෙනසුරු කර්ම. ඉතින් මම මුලින්ම කිව්වා කර්මය සහ යුක්තිය කියලා. මේක තමයි පළවෙනියටම සෙනසුරු කරන්නේ, සෙනසුරුගේ අපලේ. එතකොට අපි දෙවෙනියට ගත්තාම විරාමය සහ ප්‍රමාදය. එතකොට ඔයා යම් කිසි දෙයක් කරගෙන ආවනම් ඒවා අඩපණ වෙන්න පුළුවන්, ඒවට විරාම තිතක් තියන්න පුළුවන්. ඒ වගේම තමා යම් දෙයක් පටන් ගන්න ඉන්නවා නම් ඒ දේ පටන් ගන්න හම්බ වෙන්නේ නැහැ, ගොඩාක් කල් ඇදෙනවා. ප්‍රමාද කිරීම, බාධා කිරීම ඇති කරන එකත් සෙනසුරුගේ අපලයක කොටසක්. ඉතින් මේ දේවල් තුලින් එයා ඔයාට විනය උගන්වනවා කියලා තමයි මේ ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. දුක සහ දුෂ්කරතා. එතකොට මේක තමයි සෙනසුරුගේ අනිත් ක්‍රියාව. ඔයාව දුක සහ දුෂ්කරතා, මේක තමයි සෙනසුරුගේ බලවත්ම තව දෙයක් වෙන්නේ. ඔයාව දුකටපත් කරනවා වගේම තමයි දුෂ්කරතාවයට, ඒ කියන්නේ ඔයාව නැත්තටම නැති කරලා දුකී කමේ අඩියටම ඔයාව දානවා මේ කියන සෙනසුරු. මේ සෙනසුරුගේ මේ ඇක්ෂන් එකේදී, මේ ක්‍රියාවේදී මේ අපලය, මෙන්න මේ කියන අපලය පරිසම් දෙන්න ගත්තට පස්සේ ඔයා නැත්තටම නැති වෙලා මහ පාරට වැටෙන්න පුළුවන්. ඔයා සෙනසුරුගේ අපලයට, ඒ කියන්නේ ඔයාගේ අතීත කර්මයක් නිසා වර්තමානයේ සිදු වෙලා තියෙන, විඳින්නට වෙලා තියෙන කර්මය, ඒකට ඔයා පිළියමක් කරන්නේ නැත්නම් ඒවට පිළියම් කරන විදිය තියෙනවා. බෝධි පූජා තියලා එක එක දේවල් කරලා, ධර්මානුකූල දේවල් මේ වගේ තමයි මගහැර ගන්න පුළුවන්. ඔයා ගණන් ගන්න නැතුව හිටියොත් මේ සෙනසුරුගේ අපලේ ඔයා පාරට වැටෙනවා. ඒක අනිවාර්යයි. එතකොට අපි කල් පැවැත්ම කියන එක සෙනසුරුගේ අනිත් දෙය. ඔයාලා යහපත් දෙයක් විදිහට ඔයාගේ බිස්නස් එක පටන් ගත්තොත් මේ සෙනසුරු ඉන්න වෙලාවේ ඔයාට පුළුවන් ඒක ඔයාගේ දීර්ඝ කාලීන ආයෝජනයකට. මොකද සෙනසුරු හිමීට තමා පරිසම් දෙන්නේ. එයා එහෙම පරිසම් දුන්නට එයා ඔයාට හදලා දෙන දේවල් ස්ථාවරයි. එතකොට මේ සෙනසුරු කියන එකනා ලැබුවට පස්සේ කම්කරුවම්, ඒ වගේම ඒ වගේ ඒ එක මට්ටමේ ඉන්න සේවකයන් බොහෝම වෙහෙස මහන්සි කරනවා මෙන්න මේ කියන සෙනසුරු. මෙයා ගැන කතා කරොත් රාශි අධිපති මකර, කැප්කෝන් කියලා කියනවා ඉංග්‍රීසි වලින්. ඉතින් මෙහෙම විස්තරයක් තියෙනවා. ඒක මම හිතන්නේ ඔයාලට එච්චර වැදගත් නැහැ කියලා. මොකද වර්ණයේ විදිහට කළු ගන්නවා, කළු සහ නිල් කියන වර්ණය. එතකොට තව තියෙනවා ලෝහ විදිහට ගත්තාම යකඩ. මේ භාවය වියලි, මන්දගාමි,
ඉතින් මේ වගේ දේවල් තියෙන අය වුණා එච්චරම වැදගත් දේවල්. මෙයාව ලැබුවාම ඔයාලට අධි රෝග, අස්ථි රෝග, ස්නායු ආබාධ මෙන්න මේ කියන රෝගාබාධ වැඩි වෙන්න පුළුවන් සහ අලුතෙන් ඇති වෙන්න පුළුවන් මේ කියන සෙනසුරා ලැබුවාට පස්සේ. ඔයාලා දන්නවා මම කලිනුත් සඳහන් කරා සෙනසුරු කියන්නේ බොහොම මන්දගාමී ග්‍රහයෙක්. එතකොට මෙයා සම්පූර්ණ වසරක් යන අවුරුදු 2කමාරක් වගේ යනවා මේ සූර්යයා වටා කැරකෙන්නම. ඒ වගේ තමයි මුළු රාශි චක්‍රය වටාම මෙයාට ගමන් කරන්න යනවා වසර 30ක කාලයක්. එතකොට මේ සෙනසුරු පරිසම් දෙන විදිහ, සෙනසුරු බලපාන විදිහ බොහෝ වෙලාවට මේ සෙනසුරුගේ අපලේ බලපාන්නේ 3 ආකාරයකට බෙදිලා. ඒක බැලුවම මුලින්ම සෙනසුරුගේ ඒ රාෂ්ටකයේ මේක අවුරුදු 7කමාරක් තියෙන්න පුළුවන්. අතුරු මහා දසාව සහ මහා කාල දසාව විදිහට සාමාන්‍ය මහා කාල දසාව අවුරුදු 3කමාරක් 4ක් වගේ. ඒ වගේම අතුරු මහා දසාව අවුරුදු 2කමාරක් මේක කේන්දරය අනුව තමයි. සාමාන්‍ය ආසන්න වශයෙන් වසර 7කමාරක කාලයක් තමයි සෙනසුරුගේ මහා රාෂ්ටකයේ තියෙන්නේ. ලග්නයේ රාෂ්ටකය අනුවත් මේක පළ දෙනවා. එතකොට අර ලොකු කාලයක් තියෙන්නේ නැහැ. ඉතින් මෙහිදී වෙන්නේ සෙනසුරු ලග්නය තුල සහ ඊට පෙර සහ පසු. ඒ කියන්නේ සෙනසුරු ලග්නයේ ඉදිරියෙන් සහ පසුපසින් තියෙන රාශිවල ගමන් කරන කාලය තුල මේ කියන ලග්නයේ රාෂ්ටකය පරිසම් දෙන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අෂ්ටමයේ රාෂ්ටකය. මේක වෙන්නේ සෙනසුරු චන්ද්‍රයා සිටින රාශියේ සිට 8 වන රාශියේ ගමන් කරන කාලය. කියන්නේ සෙනසුරු චන්ද්‍රයා සිටින රාශියේම සිට 8 වෙනි රාශියට ගමන් කරන කාලය තුල තමයි මෙන්න මේ කියන අෂ්ටමයේ රාෂ්ටකය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් මේ සෙනසුරා ලැබුවට පස්සේ පුද්ගලයෙකුට උගන්වනවා හරි අපූර්ව පාඩම් ටිකක්. ඒ තමා විනය. ඒ වගේම තමා වගකීම සහ ලෝකේ යථාර්ථයත් මේ සෙනසුරු කියන එක්කෙනා අපිට පාඩම් වශයෙන් ජීවිතයේ අත්දැකීම් වශයෙන් අපිට ලබා දෙනවා. ඉතින් ඇත්තටම මේ සෙනසුරු කියන එක ගැන අපි කතා කරා. එතකොට සෙනසුරු අපි කොහොමද පරිසම් දෙන්නේ කියලා කතා කරා. අපි මතක් කරන් යමු. කර්මය සහ යුක්තිය කියන දේ තමයි සෙනසුරු ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම ජීවිතයට උගන්වනවා විරාමය සහ ප්‍රමාදය තුල කොහොමද හික්මීම පවත්වා ගන්න කියන එක සහ දුක සහ දුෂ්කරතා මේ කියන එකෙත් කොහොමද මේ ජීවිතයේ අපිට හැමදේම අත්හැරුණාට පස්සේ හැමදේම නැති වුණාට පස්සේ අපි කොහොමද මේ දේවල් දරාගන්නේ කියන පාඩමත් මේ කියන සෙනසුරු අපිට කියලා දෙනවා. ඒ වගේම තමයි කල් පැවැත්ම. ඒ කියන්නේ අපි පටන් ගන්න දෙයක් ස්ථිරව කරන්න ඕන. ඒක ස්ථාවරව ඉදිරියේදී කඩා වැටෙන්නේ නැති දෙයක් විදිහට කොහොමද කරන්නේ, කොහොමද අපි වේටින් එකේ ඉන්නේ, කොහොමද දරාගෙන ඉන්නේ, කොහොමද මේ කියන වේට් එක අරගෙන හැමදේම දරාගෙන මේ ජීවිතේ විඳගන්නේ කොහොමද කියන කාරණාව මේ සෙනසුරු කියන කෙනා අපිට උගන්වලා දෙනවා. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ රාජකාරිවල විශේෂයෙන්ම කම්කරුවන් වගේ සේවකයෙක් නම් අපිට ජීවිතේ කොච්චර තරම්නම් වෙහෙසෙන්න ඕනද, කොච්චර තරම්නම් වේට් එකක් අරගෙන මේ කියන මිනිසුන් මේ කියන සෑම දෙයක් එක්කම හැප්පිලා කොහොමද මුදල් හොයන්නේ, ඒ මුදල් කොහොමද ස්ථාවරව ආයෝජනය කරන්නේ, කොහොමද මේ සල්ලි හොයන්න මහන්සි වෙලා ඉතිරියක් නැහැ. නමුත් කොහොමද මේ මුදල් කළමනාකරණය කරන්නේ, කොහොමද මේ කාලයේදී මේ මුදල් වල තියෙන වටිනාකම කියන හැම පාඩමක්ම මේ කියන සෙනසුරු අපේ ජීවිතේ අපිට ලබා දෙනවා. එතකොට කැටි කරලා ගත්තොත් ඇත්තටම මම කිව්වා සහ අන්තිමේට කියන්නේ සෙනසුරා කියන දේ අපිට ලැබුවට පස්සේ අපේ ජීවිතේ අපි හොඳ විදිහට ගන්න ඕනේ. එයා මං කිව්වා උගන්වනවා කියලා පාඩම් ටිකක් විනය වගේම සහ යථාර්ථය කියන දේ තමයි මේ සෙනසුරු ගන්නන්නේ. එතකොට මේ සෙනසුරු ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ සෙනසුරාගෙන් බේරුනේ Hindu දහම අනුව, දේව කතා වලට අනුව ගණ දෙවියෝ විතරයි. එතකොට විෂ්ණු දෙවියොත් මේ කියන සෙනසුරාගේ අපලයට නතු වුණා. එතකොට විෂ්ණු දෙවියන්ට පමණයි යම් බලපෑමක් කරන්න පුළුවන් සෙනසුරට. එතකොට සෙනසුරු කියන්නේත් විෂ්ණු දෙවිය යටතේ ඉන්න අසුරෙක්, විෂ්ණු දෙවියන් පාලනය කරන්න
පුළුවන් කෙනෙක් විදිහට හඳුන්වලා තිබුණත් විෂ්ණු දෙවියොත් තමන් කරපු ඒ పూర్ව කර්මවලට යටපත් වුණා සහ ගරු කරා කියන දේ තමයි කියන්නේ විෂ්ණු දෙවියෝ බටකොළ කෑව කියලා මේ මහා ඒරාෂ්ට්‍රකේ ලැබුණාට පස්සේ අවුරුදු 7මාරක් ඉතින් ඒකයි මම කියන්නේ ඔයාගේ කේන්දරයේත් ඔයාට හරියට කරදර නම් අපල නම් ඔයාට තියෙන්නේ මහා ඒරාෂ්ට්‍රකේ බලපාලාද නැත්නම් මේ සෙනසුරුගේ යම්කිසි අතුරුදශාවක්ද මේ කියන කාරණා ඔයාට කියන්න පුළුවන් මට ඔයාගේ කේන්දරේ එව්වොත් ඉතින් මතක ඇතුව මගේ channel එක subscribe කරන්න හැමදේම දැනගන්න පුළුවන් සරලව එතකොට අපි කතා කරමු තව වීඩියෝ එකකින් කොහොමද මේ සෙනසුරුගේ අපලයෙන් මිදීමට අපලය අවම කර ගැනීමට කොහොමද ධර්මානුකූලව කරන්න ඕන වත් පිළිවෙත් සෙනසුරුගේ වාහනේ වෙන්නේ කපුටා ඉතින් මේ කපුටා කොහොමද කපුටාට බඩ පිරෙන්න දෙයක් දෙන්නේ කපුටා කොච්චර කෑවත් යා ඉන්නේ බඩකින් ඒක ඔයාලා දන්නවා ඉතින් මේ වගේ කරුණු කාරණා රාශියක් අපි අඳින්න ඕන ඇඳුම පැළඳුම පවා මේ කාලයේදී වෙනස් කරන්න ඕන මේ කාලයේදී අපේ ජීවිතේ ගන්න තියෙන්නේ පාඩම් සහ අත්දැකීම් මේ දේවල් කොහොමද අපි ජීවිතය සන්තර්පණය කරගන්න ඉදිරි අනාගතයට කියන කාරණාව හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ සෙනසුරු ලැබුණාට පස්සේ ඉතින් සෙනසුරු ලැබුණාට පස්සේ හිතන්න එපා ජීවිතේ මහා නරක කාලදසාවක් ආවේ කියලා ඔයා හිතන්නේ මේ ජීවිතේට පාඩම් උගන්වන කාලය අපිට ලැබිලා තියෙන කියලා සතුටින් බාර අරගෙන සතුටින් කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා පන්සල් ගිහිල්ලා තමන්ගේ ධර්මයන් ආනුකූලව ඒක නිසා මේ දේවල් ඉදිරියට අපි කතා කරමු මතක ඇතුව වෙන මගේ channel එක subscribe කරන්න යන්න කියලා මතක් කරනවා ගිහලා එන්න ජය වේවා තිරුවන් සරණයි